අයිබෝවන් ළමයි. අද මම කතා කරන්නේ මේ සම්පූර්ණයෙන් ලේසියෙන්ම ලකුණු 10ක් ගන්න පුළුවන් ගානක්. ඒ කියන්නේ පෙර දැනුමක් නැති වුණත් හදන ගානක් බලාගෙන ඉඳලා ඊළඟ ගාන හදන්න පුළුවන්. ඉතාමත් ලේසියෙන් ලකුණු ගන්න පුළුවන් ගානක් වෙන මේක එන්නේ එක කොටසේ B වල පස්වෙනි ගාන විදිහට සමහරට ප්‍රශ්න අංක වෙනස් වෙන්න පුළුවන්. කොටු දැලත් එක්ක එනවා රුක් සටහන්. මේකේ කොටු දැල කියන කොටස තමයි මම අද කතා කරන්නේ. අපි බලමු කොටු දැල කොහොමද භාවිතා කරන්න කියලා සම්භාවිතාව හොයන්න. සම්භාවිතාව ගැන පෙර දැනුම තිබුණා හෝ නැතා මේ කියන කාරණා ටික තේරුම් ගන්න උත්සාහ කරන්න මේ පැටර්න් එකේ ගණනක් ඕනම ගානක් හදාගන්න පුළුවන්. මං ඉස්සෙල්ලාම විස්තර කරන් යන්නම්. මම මේ නිදසුන එක අරන් තියෙන්නේ පැහැදිලි කරන්න. ඒතර අපි බලමු මේ ගාන කියවලා. මල්ලක එකම තරමේ නිල් පාට බෝල 3ක්ද රතු පාට බෝල 2ක්ද ඇත. නිල් පාට බෝල 3කුයි රතු පාට බෝල 2කුයි තියෙනවා. අහඹු ලෙසමින් එක බෝලයක් ඉවතටගෙන එහි වර්ණීය සටහන් කොටගෙන ආපසු මල්ලට දමා දෙවැන්නක්දගෙන වර්ණය පරීක්ෂා කෙරේ. එම සසම්භාවී පරීක්ෂණයේදී නියැදි අවකාශය කොටු දැලක නිරූපණය කරන්න. කොටු දැල ඇසුරෙන් පහත දැක්වෙන එක් සිද්ධියේ සම්භාවිතාව සොයන්න. පළමු බෝලය රතු පාට එකක් වෙන එක, දෙවන බෝලය රතු වෙන එක. ඔය විදිහට සිද්ධි ගණනාවක් දීලා තියෙනවා. හරි අපි බලමු. එකම තරමේ නිල් පාට. එකම තරමේ. මොකද්ද මේ එකම තරමේ කියලා අදහස් කරන්නේ? එකම තරමේ කියලා කියන්නේ සමසේ භවයයි කියන එක. ඒ කියන්නේ බෝලයක් අත දාලා ගද්දි නිල් පාට බෝලයක් ලැබෙන්න තියෙන සම්භාවිතාවම තමයි අනික් නිල් පාට එක ඊළඟ නිල් පාට එක. එක බෝලයක් ලොකු වුණා නම් ඒක වැඩිපුර අහු වෙන්න පුළුවන්. එහෙම නැහැ. එක සමාන බෝල නිසා සමසේ භවයයි. එක සමාන බෝල නිසා. ඒතර රතු පාට බෝල ගත්තත් ඔය බෝල පහම ගත්තත් ප්‍රමාණය සමාන නිසා සමසේ භවය සෑම බෝලයක් ලැබීමේ හැකියාව සමානයි. දැන් හිතන්න නිකන් එකපාර ලොකු බෝලයක් දාලා තියෙනවා මේකේ රතු පාට, තව නිල් පාට බෝල 3කුයි තව රතු එකකුයි තියෙනවා. අර රතු පාට ලොකු බෝලේ ලැබෙන්න තියෙන හැකියාව වැඩි වෙනවා. ඒක එතකොට ඒක සමසේ භවය නැහැ. එකම තරමේ කියලා කියන්නේ සමසේ භවයයි කියන එක. අහඹු ලෙසමින් එක බෝලයක් ඉවතරගෙන එහි වර්ණය සටහන් කොටගෙන ආපසු මල්ලට දමා ප්‍රතිස්ථාපනය කරනවා. ඒ කියන්නේ ආයෙත් ඒ බෝලේ ලැබෙන්න පුළුවන් අත දාලා ගද්දි. ගත් එක පැත්තකින් තිබ්බනම් ඒ බෝලේ ආපහු ලැබෙන්නේ නැහැ. හරි. ඒතර ওই ටික වැදගත්. සසම්භාවී පරීක්ෂණය කියන්නේ නැවත නැවත මේ පරීක්ෂණය කරන්න පුළුවන් ලැබෙන ප්‍රතිඵල සියල්ල දන්නවා. නමුත් නිශ්චිතව කියන්න බෑ ඊළඟට මොකද වෙන්නේ කියලා. ඒතර මේකේ නියැදි අවකාශයේ කොටු දෙකක නිරූපණය කරන විදිහ මම පැහැදිලි කරන්නම්. මේක ඇයි මෙහෙම අඳින්නේ කියන එක නෙමෙයි ඇන්දට පස්සේ මම පැහැදිලි කරන එක ඔලුවට දාගන්න. ඇයි මෙන්න මේ විදිහට ගත්ත කියලා ඊට පස්සේ ඔයගලන්ට මේක තේරෙනවා. මේ විදිහට තේරුම් ගන්න මේ x අක්ෂය වගේ තියෙන එක. මේක xy කියලා දාන්න ඕනේ නැහැ. මම ඔයගොල්ලෝ දැන් ආර්ටිසිය තලයේ දාන්න හින්දා xy දානවා. x එක අපි හිතමු පළමු ගැනීම කියලා. පළමු ගැනීම මේ y එක අපි හිතනවා දෙවන ගැනීම කියලා. මම එකින් එකට විස්තර කරනවා සිද්ධි කීපයක් ඒක හොඳට ඔලුවට ගන්න. දැන් මේකේ තියෙනවා කියලා කිව්වේ මේ මල්ලේ තියෙන්නේ නිල් පාට බෝල තුනක්. මම ඒවා මෙහෙම ලකුණු කරනවා R1. නිල් දෙවනි එක sorry R නෙමෙයි අපි B කියලා ගමු. blue one. නිල් පාට ඒවා තුනක් නේ. B1 B2 B3. ඊට පස්සේ රතු පාට මම ඒවා ගන්නම් R1 R2 කියලා. නිල් පාට ටික මෙහෙම ලකුණු කරගන්නවා B2 B3 කියලා. කලබල වෙන්න එපා මම විස්තර කරන්නම්. ඇයි මෙහෙම ලකුණු කළේ කියලා. එතකොට R1 R2 කියන්නේ රතු ඒවා R1 R2. හරි. එතන මෙන්න මෙහෙම අපි මේ සිද්ධිය ඔලුවට දාගමු. මම එකක් පැහැදිලි කරන්නම්. හොඳට බලා ගන්න. මෙන්න මේ පළවෙනි x අක්ෂයේ B1 එකයි y අක්ෂයේ B1 එකයි ඡේදනය වෙන්නේ මෙන්න මෙතන මම කතිරයක් දානවා. මේ කතිරේ තේරුම තමා
මෙන්න මේ කතිරේ තේරුම තමා පළමු ගැනීම නිල් වන් ඒ කියන්නේ නිල් පාට පළවෙනි එක ලැබෙනවා. දෙවන ගැනීමටත් ඒ බෝලේ දාලා ගද්දි ඒ බෝලෙම ආපහු හම්බ වෙනවා. මම තව සිද්ධිය විස්තර කරන්නම් මේ දැන් අදින කතිරේ. මේකේ අදහස පළමු ගැනීම නිල් වන් බෝලයක් ලැබිලා ඒ බෝලේ නෙමේ වෙන නිල් පාට බෝලයක් ලැබෙනවා දෙවනි ගැනීමට. එතකොට තව සිද්ධියක් වෙන්න පුළුවන් පළමු ගැනීමට නිල් වන් කියන බෝලේ ආවනම් දෙවන ගැනීමට අර නිල් 3 කියන බෝලේ තුන්වෙනි නිල් බෝලේ ලැබෙන්නත් පුළුවන්. එතකොට ඔය දැන් එන්න කතිරේ ඒක තමයි. එහෙනම් මම තව එක කතිරයක් අඳින්නම් මෙතන. මේ සිද්ධිය මොකද්ද කියලා කියන්න. පළමු ගැනීම මොකද්ද? දෙවන ගැනීම මොකද්ද? පළමු ගැනීම නිල් වන්. මේකේ ඕනම තැනක පළමු ගැනීම නිල් වන් එක. දෙවන ගැනීම රතු වන් එක. එහෙනම් මෙතන පළමු ගැනීම නිල් වන්, දෙවන ගැනීම රතු දෙවනි එක. ඕකේ අපි තව සිද්ධියක් මෙන්න මේ වගේ ලකුණු කරමු. මේ සිද්ධිය විස්තර කරන්න පුළුවන්ද කියලා හිතලා බලන්න. පළමු ගැනීම මොකද්ද? දෙවන ගැනීම මොකද්ද? ඒකේ පළමු ගැනීම බලන්න පහළට R1 තියෙන්නේ. කියන්නේ රතු එක ලැබිලා තියෙනවා. දෙවන ගැනීමට තිරස්ස බලන්න නිල් 3 ලැබිලා තියෙනවා. ඔය විදිහට මම මෙතන සිද්ධි හතරක් ලකුණු කරනවා. බලන්න මේ සිද්ධි හතර මොනවද කියලා. පළමු ගැනීම, දෙවන ගැනීම. ඔය සිද්ධි හතර හොඳට බලන්න. පළමු ගැනීම රතු, දෙවන ගැනීම මොකද්ද? දෙවන ගැනීම රතු. ඔය වගේ ඔය සිද්ධි හතර හොඳට ඔලුවට දාගන්න විස්තර කරන්න පුළුවන්ද කියලා බලන්න. 15යි මේ y අක්ෂයයි බලන්න තියෙන්නේ. මම තව සිද්ධියක් විස්තර කරන්නම් මෙහෙම දාලා. මේ 15ම දාන කතිරේ පළමු ගැනීම R2 කියන එක කියන්නේ රතු දෙවනි එක. දෙවන ගැනීම නිල් 1 කියන එක. ওই විදිහට මේ සිද්ධි විස්තර කරන්න පුළුවන් වාට පේනවා. මේකේ නියැදි අවකාශයේ විදිහට එකිනෙකට වෙනස් සිද්ධි කීයක් තියෙනවද? සියල්ලම 25ක් තියෙනවා. මොකද එක පොලිමක 5ක් තියෙනවා පේලියක. ඒ වගේ පේලි 1යි 2යි 3යි 4යි 5ක් තියෙනවා. ඒ කියන්නේ 25ක් වෙන්න පුළුවන්. එකිනෙකට වෙනස් සිදුවීම් 25ක් තියෙනවා. ඔය එකිනෙකට වෙනස් සිදුවීම් 25 පළමු බෝලය රතුවීම. පළමු බෝලය රතුවීම කියන එක මම ලකුණු කරන්නම්. පළමු බෝලය රතු කියන එක මම ලකුණු කරන්නම් මෙන්න මෙහෙම. ඒතර පළමු බෝලේ රතු වෙන්න කිව්වම ඔයා ඕන මේක බලන්න. දැන් මේ මම ලකුණු කරලා තියෙන එකේ පළමු බෝලේ රතු නෙමෙයි ළමයි. ඇත්තටම පළමු බෝලේ නිල් වීම. ඉන්න මම රතු වෙන එක ලකුණු කරන්නම්. ඒ කොටු ටික නෙමෙයි එන්න ඕනේ. මෙන්න මේක මේ තියෙන්නේ. පළමු බෝලේ පළමු ගැනීම රතු වෙලා තියෙන්නේ. මෙන්න මේ සිද්ධි මෙන්න මේ තීරු දෙකේ විතරයි. ඔයා ඔය ඕකේ ඕනම තැනක් අරන් බලන්න සිද්ධිය විස්තර කරන්න උත්සාහ කරන්න. පළමු ගැනීම රතු වන්න. රතු දෙක රතු රතු එක හෝ රතු දෙක තමා වෙලා තියෙන්නේ. පළමු ගැනීම රතු වෙලා දෙවන ගැනීම නිල් වෙච්ච ඒවා තියෙනවා. පළමු ගැනීම රතු වෙලා දෙවන ගැනීමත් රතු වෙච්ච තියෙනවා. නමුත් අපේ කාරණාව තමා පළමු බෝලේ රතු වීම නිසා අපිට දෙවන ගැනීම නිල් වුණත් එකයි රතු වුණත් එකයි අපි ඒවා බලන්නේ නැහැ. එතකොට එහෙම සිද්ධි තියෙනවා. පස්වරක් දෙක 10ක් තියෙනවා. 25න් 10ක්ම ඔය කියන සිද්ධිය පළමු බෝලය රතු වෙන සිද්ධිය. පළමු බෝලය රතු වෙන සිද්ධි 25න් 10ක් තියෙනවා. දෙවන බෝලය රතු පාට වීම. දෙවන බෝලය රතු පාට වෙන්න නම් මම ඒක ඒකත් මම මෙතනම අඳින්නම්. මම ඒක එහෙම අඳින්නම්. දෙවන බෝලය රතු පාට වෙන්න නම් දෙවන බෝලේ y අක්ෂයනේ තියෙන මේ පැත්ත බලන්න. ඒතර රතු පාට වෙනවා කියලා කියන්නේ දෙවන බෝලේ රතු පාට වෙන්න නම් මේ පේලි දෙකම ගන්න වෙනවා. වෙන ඒවා ගන්න බෑ. ඒතර ඊට යට පේලිය ගන්න බෑ. දෙවන බෝලේ නිල් වෙලා තියෙනවා. එහෙනම් ඔය පළවෙනි එක අපිට මොකක් වුණත් වැඩක් නැහැ. දෙවන බෝලේ රතු වීම කිව්වොත් ඔය සිද්ධි 10ක් ගන්න පුළුවන්. ඒකටත් එන්නේ කීයද? 25න් 10යි. ඔයා ඔය මම ඔය දැන් රවුම් කරපු ඕනම සිද්ධියක් විස්තර කරලා බලන්න දෙවන ගැනීම රතු එක හෝ රතු දෙක ලැබිලා තියෙන්නේ. හරි. ඊළඟට මං ගන්නම් බෝල දෙකම රතු පාට වීම. කියන්නේ පළමු ගැනීම රතු වෙන්නත් ඕනේ, දෙවන ගැනීම රතු වෙන්නත් ඕනේ. x අක්ෂයේ පැත්තෙන් රතු ඒවා තියෙන්න ඕනේ, y අක්ෂයේ පැත්තෙන් රතු ඒවා තියෙන්නත් ඕනේ. අන්න ඒ සිද්ධිය මම highlight කරලා පෙන්නනම් මෙන්න මෙහෙම. මේ කොටුව බලන්න මම දැන් මෙන්න මේ පාට කරන කොටුව. මෙන්න මේ සිද්ධි හතර විතරයි පළමු ගැනීම සහ දෙවන ගැනීම රතු වෙලා තියෙන්නේ. ඔයාලට විස්තර කරන්න පුළුවන්ද කියලා බලන්න. ඒකේ පළමු ගැනීමයි දෙවන ගැනීමයි.
හරි. එතකොට එහෙනම් අපි ඒකත් දාගමු. එතකොට 25න් කොච්චරද? 25න් 4යි. මෙන්න මේ 4 විතරයි ඔය කාරණාව සිද්ධ වෙන්නේ. පළමු ගැනීම රතු වෙලා දෙවන ගැනීම රතු. තේරෙන්නේ නැත්නම් මේ සිද්ධි හතර එකිනෙකට විස්තර කරන්න බලන්න. මේක පළමු ගැනීම R1 දෙවන ගැනීමත් R1. දාපු එකම අපව් හම්බෙලා. ගත් එකම දාලා පවෙවිලා. මේක පළවෙනි එක R1 දෙවනි එක R2 කියන රතු එක. ඒ කියන්නේ වෙන රතු එකක්. ඔය විදිහට ඔය සිද්ධි හතර විස්තර කරන්න පුළුවන්. බෝල දෙකම එකම වර්ණයෙන් යුක්ත වීම. බෝල දෙකම එකම වර්ණයෙන් යුක්ත වෙනවා කියන්නේ පළමු ගැනීමත් රතු වෙලා දෙවන ගැනීමත් රතු වෙන එක ගන්න පුළුවන්. පළමු ගැනීමත් නිල් වෙලා දෙවන ගැනීමත් නිල් වෙන එක ගන්න පුළුවන්. ඒතර අපි ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. බෝල දෙකම එකම වර්ණය කිව්වහම පළමු ගැනීමත් නිල් දෙවන ගැනීමත් නිල් හෝ පළමු ගැනීමත් රතු දෙවන ගැනීමත් රතු. පළමු ගැනීම නිල් වෙලා දෙවන ගැනීමත් නිල් වෙන්නේ මෙන්න මේ සිද්ධි 9න් කියලා ඔයගලන්ට විස්තර කරගන්න පුළුවන්. ඔතන තියෙන සිද්ධි 9 දැන් මම නිල් පාටින් ඔය හයිලයිට් කරපු සිද්ධි 9 මේ ඕනම එකක් විස්තර කරන්න බලන්න. ඕනම සිද්ධියක පළමු ගැනීම නිල් දෙවන ගැනීම නිල්. ඒ වගේ පළමු ගැනීම රතු දෙවන ගැනීම රතු වෙන එකත් අපිට ගන්න පුළුවන්. එහෙනම් බෝල දෙකම එකම වර්ණයෙන් යුක්ත වීම කිව්වහම 25න් 9ක් තියෙනවා නිල් පාට වීම. ඊට අමතරව 25න් 4ක් තියෙනවා රතු රතු වීම. එහෙනම් ওই දෙකේ එකතුව අපි සලකනවා වර්ණ දෙකම බෝල දෙකම එක වර්ණයෙන් වීම කියලා. යන්නේ 25න් 13 අපිට ගන්න පුළුවන්. මං හිතනවා ඒ ටික පැහැදිලි ඇති කියලා. ඊට පස්සේ අපි බලමු ඊ කොටසේ මොකක්ද අහලා තියෙන්නේ. අඩු වශයෙන් එක් බෝලයක්වත් රතු පාට වීම. ඒ කියන්නේ පළමු බෝලේ රතු වෙන එක ගන්නත් පුළුවන්, දෙවන බෝලේ රතු වෙන එක ගන්නත් පුළුවන්, බෝල දෙකම රතු වෙන එක ගන්නත් පුළුවන්. තව විදිහකට කිව්වොත් අඩුම වශයෙන් එක් බෝලයක් රතු පාට වීම කියන්නේ බෝල දෙකම නිල් පාට නොවීම. බෝල දෙකම නිල් පාට වීම බෝල දෙකම නිල් පාට වීමේ සම්භාවිතාව ඔයගලන්ට පේනවා 25න් 9යි. අවස්ථා දෙකම නිල් වෙලා. ඒතර ඕක නෙමේ මේක නෙමේ අපි ලියන්න ඕනේ ඒකේ ප්‍රතිවිරුද්ධ එක. එනම් 25න් 16යි. ඒතර 25න් 16 ඇත්තටම ගන්න පුළුවන් එකපාරේ හිම ගන්න නැත්නම් ඔයාට ගන්න පුළුවන් මෙන්න මේ සිද්ධි ටික. මම දැන් අවම වශයෙන් එකක්වත් රතු පාට වීම කියන එක මේ රෝස පාටින් පොඩ්ඩක් ලකුණු කරන්නම්. මෙන්න මේ අවස්ථාව ගත්තොත් දෙවනි බෝලය රතු වෙලා තියෙනවා. මේ අවස්ථාව ගත්තොත් පළවෙනි බෝලය රතු වෙලා තියෙනවා. මේ අවස්ථා හතර ගත්තොත් පළවෙනි බෝලේ දෙවනි බෝලේ රතු වෙලා තියෙනවා. ඔය විදිහට සිද්ධි 6යි 6යි 12යි 13 14 15 16ක් එනවා. 25න් 16ක් එනවා. එහෙම ගන්න පුළුවන්. ඒ කොටු කරලා තියෙන එක ඔය රෝස පාටින් කොටු කරලා තියෙන සිද්ධි ටික තමයි මම අනික් සිද්ධි ටික පොඩ්ඩක් මකන්නම්. කොහොමද මකන්නේ හරිය. හරි මම ආපහු මැකිච්ච සිද්ධි ටික ලකුණු කරගෙන ඉන්නම් ළමයි පැහැදිලි කරන්න කලින්. එතකොට අවම වශයෙන් එක බෝලයක් රතු වීම කියලා කියන්නේ පළවෙනි බෝලේ රතු වෙන එක ගන්නත් පුළුවන් දෙවෙනි පළවෙනි බෝලේ දෙවෙනි බෝලේ රතු වෙන එක ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් දෙවන බෝලේ රතු වීම ගන්නත් පුළුවන් බෝල දෙකම රතු වීම ගන්නත් පුළුවන්. ඒතර මෙතනදි සිද්ධි වලට පේනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16ක් තියෙනවා. ඔය විදිහට 25න් 16 ගන්න පුළුවන්. ඉතින් ඒක තව විදිහකට ලිව්වොත් ඇත්තටම අපිට ගන්න පුළුවන් බෝල දෙකම රතු වීම 25න් 4යි. පළමු බෝලේ රතු එකක් වීම ගත්තොත් ඔය සම්භාවිතාව වෙන වෙනම එකතු කරලා ගන්න පුළුවන්. හැබැයි ඒක පැටලෙන නිසා මෙහෙම තේරුම් ගන්න එක ලීසි. මම මේ කොටස කරන්න ගිය එක කරන්නේ නැහැ. ඔය විදිහට ඕගොල්ලෝ තේරුම් ගන්න. මේක තේරුම් ගන්න තියෙන එකම විදිහ තමයි මේ ගණන ලියලා මේ එකිනෙකට කතිර දාලා තියෙන සිද්ධි. අපි ඔය කතිර වලින් ලකුණු කරලා තියෙන සිද්ධි විස්තර කරන්න පුළුවන්ද කියලා බලන්න. පළමු ගැනීම මොකද්ද? දෙවන ගැනීම මොකද්ද?
ඒතර ප්‍රශ්න අහන්න පුළුවන් විදි කීපයක් තියෙනවා. අඩු වශයෙන් එක් බෝලයක්වත් රතු වීම කියන්නේ බෝල දෙකම නිල් නොවීම කියලාත් අහන්න පුළුවන්. ඒ වගේ උත්තර ලියද්දී ඒවා ටික බලන්න. ඊට අමතරව තව වැදගත් දෙයක් මෙන්න මේ දැන් ඔයගොල්ලෝ භාග ලියලා හුරු නම් ඔයගලන්ට මේ ගණන් 25න් 10 වෙනුවට 5න් 2 කියලා තියන්න පුළුවන්. 25න් 10 වෙනුවට 5න් 2 තියන්න පුළුවන්. ඒ වගේ තව සුළු කරන්න පුළුවන්. සුළු නොකලත් ප්‍රශ්නයක් නැහැ. මේක භාග පාඩම නෙමෙයි සම්භාවිතාව නිසා. ඒත් ඔය විදිහට තියන්න පුළුවන් සිද්ධිත් තියෙනවා. ඒවත් හොඳට මතක තියාගන්න. ඊළඟට තව වැදගත් දෙයක් කියන්න තියෙනවා. මම ඒක ඊළඟ වීඩියෝ එකෙන් අරන් එන්නම්. ඒක තමයි ළමයි මේක ප්‍රතිස්ථාපනයක් රහිත වුණා නම් ප්‍රතිස්ථාපනයක් රහිත වුණා නම් මේකේ විකර්ණය නැතු යනවා. මම ඕනම් මේක මාක් කරලා පෙන්නන්නම්. ඒක සම්භාවිතාව කොහොමද වෙනස් වෙන්නේ කියන එක. ඕකේ විකර්ණය නැතු යනවා. ඒකේ සරල අදහස තමයි ළමයි මේ ඔයාලට එකපාරක් ලැබුණ බෝලේ ආපහු ලැබෙන්න බැහැනේ. ඔයා එකපාරක් අතට ගත්ත එක පැත්තකින් තිබ්බට පස්සේ ඒක ලැබෙන්නේ නැහැ. එතකොට ඔයා මේ කතිර දාලා තියෙන මෙන්න මේ කතිර පළමු බෝලේ මේ පළමු ගැනීම නිල් එක වෙලා දෙවන ගැනීමත් ඒ නිල් එක වීම නැතු යනවා. මේ කතිරේ දාන්නේ නැහැ. දෙවන පළමු ගැනීම නිල් දෙක සහ දෙවන ගැනීම නිල් දෙක කියන බෝලේ ලැබීම සිද්ධිය අතුරුදහන් වෙනවා. පළමු ගැනීම නිල් 3 දෙවන ගැනීම නිල් 3 කියන එක අතුරුදහන් වෙනවා. පළමු ගැනීම රතු දෙවන ගැනීමත් රතු 1 කියන එක අතුරුදහන් වෙනවා. පළමු ගැනීම රතු 2 දෙවන ගැනීම රතු 2 කියන එකත් අතුරුදහන් වෙලා මේ සිද්ධි පහම නැතුව යනවා. මේ සිද්ධි පහම නැතුව තමයි මේවට කතිර දාන්නේ හිස්ව තියෙනවා. එතකොට සිද්ධි 4යි 8යි 12යි 16යි සිද්ධි 20යි සම්භාවිතාව 20ෙන් තමයි ඉදිරිපත් කරන්න වෙන්නේ. ඒක ඔයගොල්ලෝ පොඩ්ඩක් බලන්න. විභාගෙට ওই පැටර්න් එකක් එන්න පුළුවන්. වීඩියෝ එක දීර්ඝ වෙන නිසා මම මෙතනින් නවත්තනවා. එහෙනම් හෙට දවසෙත් අපි හම්බෙමු. මේක ඉතුරු කොටස සහ තවත් ගණන් රටාවකින්